අපි අලි ඇතුම් මරලා පටන් ගමු වැඩේ. සනිතම කොල්ලොන්ට අලි ඇතුම් මරන්නේ මිනිස්සු ගලා අරගන්නයි. ගෝන මුවන් මරන්නේ ලස්සනග අරගන්නයි. වගවලස් මරන්නේ ගලවලා හමාර ගන්නයි. එළු හරක් මරන්නේ රසකරමස් වලදන්නයි. නීතියෙන් වැටක් බැඳුනත් දැඩි දඬුවම් යොදලා පාපයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා අපිට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මේ මිනිස්සු මිනී මරන්නේ මොනවා ගන්නද කියලා. අලි ඇතුන් මරන්නේ මිනිස්සු තල අරගන්නයි. ඕන මුවන් මරන්නේ ලස්සනග අරගන්නයි. වගවලස් මරන්නේ ගලවලා හමාර ගන්නයි. එළු හරක් මරන්නේ රස කරමස් වලදන්නයි. නීතියෙන් වැටක් මැදුනත් දැඩි දඬුවම් යොදලා පාපයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා අපිට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනී මරන්නේ මොනවා ගන්නද කියලා. ජනවර්ගයේ පර්ණය භූමිය හේතුව කොටගෙන වන මුර්ගය ගානට මිනිස්සු සහසික වෙස්ගෙන මිනිසත්කමටම එරෙහිව සටනට එළමුණු තැන වැඩි ඈතක නොව ලෝකය අමු සොහොනක් වන දින නීතියෙන් වැටක් මැදුනත් දැඩි දඬුවම් යොදලා පාපයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා අපිට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනී මරන්නේ මොනවා ගන්නද කියලා. සමනලය කුමිට ඇමරිකා මරා දමනු හැකි. හිතට දුක හිතුනම මලකුණ ළඟ හඬා වැටෙනු හැකි. නමුත් නැති කළ පණ දෙන එක යලි දෙයක් නොකලකි. එසේ දෙන්නට බැරි පණවල සන්නට හොඳ නෑ සකි. අලි ඇතුන් මරන්නේ මිනිස්සු ගල අරගන්නයි. ඕන මුවන් මරන්නේ ලස්සනග අරගන්නයි. වගවලස් මරන්නේ ගලවලා හමාර ගන්නයි. එළු හරක් මරන්නේ රස කරමස් වලදන්නයි. නීතියෙන් වැටක් මැදුනත් දැඩි දඬුවම් යොදලා පාපයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා අපිට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනී මරන්නේ මොනවා ගන්නද කියලා. සද්දයක් ඕනේ කොල්ලෝ.